මේ කොහොමද මෙතන ඉක්මනට වැස්ස නැවතුනේ? අවසර දෙවියන් අපේ වැඩේ සාර්ථකයි කියලා අවස්ථ එක වැස්ස අතර ගියා නේද? හොඳට ගියාද? මේ වරේ. චොට මං කොහෙටද වැඩිපුර වස්සන්න කිව්වා? මේ රත්නපුර මතක විදියට. රත්නපුර. ඈ? රත්ගම් බූස්ත දරන්තු අපු කරලා කලාපිටිය ගින්තර දාලා මහා මොදර කියන්නේ කො රත්නපුරද? නේ අනිත් එක මේ බලපන් 150 මිලිමීටර. මං චොට කිව්වා කීයද? 450න් වත් දෙන්න කියලා. අඩු කරේ හොදලා යන්න දෙන්න ඕනේ. ඒවට හොඳට හොදලා ගියාද ඊයේ? අනේ හොදලා ගියා රෙද්ද. අපන් නිවුස් වල ඔක්කොම ගෙවුණු පැය 24 දී වැඩිම වැස්ස ගාල්ලට. රත්නපුර කියලා නම නාමයක් නෑ. මල්ලි මම ඔබේ ඩිපාර්ට්මන්ට් එක අයින් කරනවා මල්ලි ගලවලා දානවා මල්ලි මේ වැඩ වලින් මගේ නම සවුත් වෙනවා වසන්ත වසන්තගේ දිව්‍ය පුත්‍රය what is this ඇස්ස නැවටලා තියෙන අපි වැහිනටම හරියට කළා නෑ වැහිනටම හරියට බලාගෙන අන්තිම වතාවට කියලා අංග බංග ජංග කියනකොට මේ ෂෝට් එක පේන කකුල උඩට එන්න ඕනේ ජංගි නෙවෙයි අකෝ ජංග මේ මොකද්ද වැහිමානේ තොපිට මම කොහොමද මේක පාවිච්චි කරන්න කිව්වේ අත මෙහෙම දැම්මා කොහොම පොඩ්ඩ හින්න කිව්වේ. එතකොට තමයි ඇස්ස සම්බරව හැමතැනම වැටෙන්නේ. එකෙක් මේ කප් එක යස්සේ අත අරගෙන කප් එක ඇදී වතුර ටික පොඩ්ඩක් ගාලා වැටිලා. ඉතින් මොකද්ද වෙලා තියෙන්නේ? මොකද්ද වෙලා තියෙන්නේ මේ බලපන්. ගින්ග කළු කැලණි අත්තන කළු කින්ද ඔක්කොම වාන් දානවා. යකෝ වාන් දානවා. අම්මා මතක් කරනවා අපේ. මේ මොනවද යකෝ මේ හල්දු මුල පස්සර සීතාව නාගොඩ නෙළුව එල්පිටි උඩුනුවර ඇතුළු උඩුනුම්බර මුලත් කවුපිටි ගල්ගම රුවන්වල මාවනල යටිසර කෑකලා ආකාර අරනාකර හීවොත් නාරම්බර අලවුරු දීගම. කොයකෝ කොළඹට කිරි ගමට කැකිරි. අම්මට කිරි කොළඹට වහින්න ඕනේ යකෝ හැඳ ගෑවෙන්න වහින්න ඕනේ. තොපි හැමදාම ගමටම වැහපන්. අපිට කිව්ව කොහොමද බං? ඈ යකෝ වැගන්නාර නවතින්න ඕනේ ලේලන් බස් නවතින්න ඕනේ බයිසිකල් හිටින්න ඕනේ ස්පාක් ප්ලග් වලට වතුර ගිහලා. මේ මොකද්ද මේ වෙලා තියෙන්නේ? මොකද්ද යකෝ රඹුක්කට කෝටියක් නැවතිලා. දාලම නැති වැඩනේ කරන්නේ තොපි. මම සැටිස් නෑ වැඩේ කරන මම සැටිස් නෑ. එතකොට දෙවියන් අපි වැස්ස නවත්වන්නේ ඇත්තට මොන අවස්ථාවලදීද? ඉතාම හොඳ ප්‍රශ්නයක් අහන ඉතාම හොඳ ප්‍රශ්නයක්. අපි වැස්ස නවත්තන්නේ අවස්ථා තුනකදී පමණයි. එකක් තමයි ඔය අලුත් බැඳපු කපල නිකන් ඔය නිකන් වහිනකොට නිකන් සීතලට නිකන් හැංගිවින් ඇවිස්සගෙන සෙස් එක දාන්න එනකොටම ටක් ගාලා වැස්ස නවත්තනවා. අනිත් එක පොඩි උන් ඉස්කෝලේ යන හදනකොට නස්කුණේ ඇම්බට වටලපන් පොඩි උන්ට ඉස්කෝලේ යන වැස්ස හින්දා උදේ අම්මේ බෑ කියලා දානකොට ටක් ගාලා වැස්ස නවත්තනවා. අනිත් එක පූජා වට්ටියක් හරි සල්ලි ටිකක් හරි ටික වැඩිපුර හම්බ වෙනවා නිකන් 5000 11 වගේ තියලා අපිට පොඩක් ඒ පැත්ත කරලා කන්සර්න් කරලා වැස්ස නවත්තන්න බලන්න. ඒ ඇරෙන්න නම් වැස්ස නවත්තන්න එපා යකුනේ. ඩිංගක් හරි හොඳයි මේ රතු නිවේදන වෙල් ටික. බස් නායක සබරකම මධ්‍යම වයම දකුණ උතුර අනුරාධපුර. මොකද්ද මේ? අනුරාධපුරට වහින්නේ කොයි මොකද්ද? උන්ට වහින්නේ නෑනේ. උන් අර කාස්ට් එකේ වගේ වේලෙලා ඉන්නව තොලකට වේලෙන්න ඕන උන්ගේ. උන්ට වැස්ස කියන එකේ අගේ තේරෙනවා. මෙහෙම වැස්සාම උන්ට වැස්සේ අගේ තේරෙන්නේ නෑනේ. උන් ඊට පස්සේ අපි වැස්සට ගණන් ගන්නෑ. උන්ට කාලාන්තරයකට වහිනවා. අවුරුදු 5කට සැරයක් උඩ ගාලා නිකන් පොඩ්ඩක් වැස්සරන්නේ. තොපිට සුද්ධ සිංහලෙන් මම කිව්වා වහින්නේ සාර්ජි නංගනේ උන් තව සාරි මිරිකලා අම්මට හිරලා නරකලා චොර පට්ටම් වෙන්න ඕනේ කියලා. අර වැල්ලවත්තද ඔය අර කෙල්ල වගේ ටික්ටොක් කරගෙන ඉන්නකොට සාය වටික ඔක්කොම උඩ ගිහිල්ලා. යකෝ අම්මට බනින්නේ අම්මට. දැන් ඒ ඇස්සේ අලුත් චැනල් පටන් අරගෙන. දැන් ඔෆිස් එකට සාරි එන්නන් එන්නේ. දැන් ඔෆිස් එකට සාරි බෑග් එක දාන් ගිහලා ඔෆිස් එකට ගිහින් අරගන්න. ඊට පස්සේ සෙල්ෆිත් ගහලා දානවා. පීරි මෝසම් මැට් මේ බ්‍රේන් දෙයි කියලා. යකෝ ලංකාව විතරක් වහලා හරියන්නේ අන්තර්ජාතික වශයෙන් මේ සෙල්ලම ජය ගන්න ඕනේ. යකෝ දුබායි වලට වහින්නේ නැහැ. දුබායි වලට වස්ත්‍ර පදේ මං ගහලා බලන්න අහගනියෝ. දුබායි වලට වැස්ස අන්න මොකක්ද? කුර්තිම වහි උන්ට මේ වාසන